皆さん、こんにちは。支援物資。この単語について少し説明させていただきます。支援物資කියන්නේ සහනාධාරවලට සහනාධාර මළුවලට. අද අපේ ලංකාවේ සෑම දසදෙසින්ම අපිට ඇහෙන්න තියෙන්නේ සහනාධාර ගැන කතා කරනවා. මීට දින කිහිපයකට පෙර අධික වර්ෂාව ඇති වී කඳු කඩා වැටිලා ඇලදොල ගංගා ඉතිරිලා ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයන් ගොඩක් අය අපි අතරින් වෙන් වෙලා ගියා. තාමත් අපිට කොච්චර මේ උවදුරින් නැතුණාද කියලා ගණනය කරගන්නවත් බෑ. ඒ වෙලාවේ අපේම පින්වන්ත ශ්‍රී ලාංකිකයන් සමාජ හිතකාමින් ඉදිරිපත් වෙලා මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට සහනාධාර ලබා දෙනවා. ඒ සහනාධාර වලට ජපන් භාෂාවෙන් කියනවා ෂියන් බුෂි කියලා. මටත් මේ වගේම අත්දැකීමක් ජපානයේදී අත්විඳින්න ලැබුණා. 2011 මාර්තු 11 වෙනිදා ජපානයේට විශාල භූමිකම්පාවක් ඇති වුණා. ඒ භූමිකම්පාවෙන් පසුව විශාල සුනාමියක් ඇවිල්ලා මිනිස්සු ලක්ෂයක් පමණ මුහුදට ගහගෙන ගියා. ඒ දවසට අපේ ජපානයේ ඉන්න මගේම සහෝදර සහෝදරියන් දන්නවා ඒ දවසට කියන්නේ සන්නි චීචි කියලා. එදා තමයි ජපානයේ හිගාෂි නිහොන් දයිසින්සය ඇති වුණ දවස. එදා ජපන් ජාතිකයන්ගේ ගේ දොර, යාන වාහන, දරුවන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, යහළුවන් සෑම දෙනාම නැති වුණා. ජපන් ජාතිකයෝ අන්ත අසරණ වුණා. අද අපේ ලංකාවත් ඒ වගේමයි. ගොඩාක් තැන්වල අසරණ වෙච්ච මිනිස්සු සෑහෙන ඉන්නවා. අද අපිට කරන්න තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ සෑම දිනාටම හැකි පමණින් කළ හැකි දේ කරන එකයි. ජා මිනස්සන් ඉමා ශ්‍රී ලංකාවේ ඉර කොමත්තර හිතනෝ තමේනි දෙකිර කොතෝ අත්තර ಚಿಚ್ಚೈ ಕೊತೋದು ಮೀಕರ ಯಾತ್ತೆ ಕುದಸೈ ಜಿಬುನ್ವಾ ಉಮಾರತ ಕುನಿನೋ ತಮೇನಿಮೋ ಮಚಿನೋ ತಮೇನಿಮೋ ಸೆನ್ರೊಗುದೆ ದೇಕಿರ ಕೊತೋ ಹತ್ತರ ಯಾತ್ತೆ ಕುದಸೈ